දවසක් හැමෝටම අහලා තිබ්බා මේ පොතේ මොනවද තියෙන දේවල් කියලා. නේද? එතකොට මේ පොත ගත්තට පස්සේ ඔයගලන්ට පේනවා අපි පැරල් සිරීස් කියන්නේ. ඒ කියන්නේ පාඨමාලාවක් වුණත් පටන් ගද්දි මුලින්ම කියා දෙන දේ තමයි මේ පැරල් සිරීස් කොහොමද පරීක්ෂා කරන්නේ කියලා. හරිද? එතකොට මේ පරීක්ෂා කරන සියලුම ක්‍රම මෙතනදී අපි ඔයගලන්ට දීලා තියෙනවා. මේවා හානි වුණාම එන්න පුළුවන් ලෙඩ මොනවද? ඊට පස්සේ මේවායින් අපිට කොහොමද අපි චෙක් කරගන්නේ කියන එක මෙතෙන්දී අපි දාලා තියෙනවා. හරිද? එතකොට සිරීස් පවතින ප්‍රධාන කොටස් මොනවද සිරීස් වල පවතින්නේ. හරිද? මේවා කොහොමද ගණිතමය ශ්‍රේණිය වලින් අපි හඳුනාගන්නේ. රෙසිස්ටර් තියෙනවා, ඉන්ඩක්ටර්, කොයිල්, ෆියුස් ඒ වගේ දේවල් මෙතෙන්දී අපි දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ කොහොමද අපි කන්ටිනියුටි මෝඩ් එකෙන් පරීක්ෂා කරන්නේ මේක. මේක පරීක්ෂා කරනකොට GR value එකක් එන්න පුළුවන්ද, ලයිට් value එකක් එන්න පුළුවන්ද? ඒවා එන්නේ නැත්නම් මොන වගේ ලෙඩද එන්නේ කියලා මෙතෙන්දී අපි මේකේ කියලා තියෙනවා. හරිද? ඒ වගේ මෙතෙන්දී අපි පිටු 4ක විතර සිරීස් නැත්නම් පැරල් ගැන කතා කරලා තියෙනවා. ඊට පස්සේ අපි SMD වලට ආවොත් මුලින්ම අපි SMD එකක් කොහොමද පරීක්ෂා කරන්නේ. හරිද? මේ තියෙන සිරීස් පවතින කොටස් ඊළඟට මේවා හානි වුණාම එන්න පුළුවන් දේවල්. ඊට පස්සේ රෙසිස්ටන්ට් මෝඩ් එකෙන් කොහොමද මේක පරීක්ෂා කරන්නේ. රෙසිස්ටන්ට් මෝඩ් එකෙන් පරීක්ෂා කරනකොට මොන වගේ වැලියු දෙන්න පුළුවන්, රේන්ජ් එකක් දාන්න පුළුවන් මොන විදිහට කියන එක මෙතෙන්දී අපි කියලා දීලා තියෙනවා. එතකොට SMD එකක් මේ ලයින් එකේ ෂෝට් කරලා තිබ්බොතින් කොහොමද අපි හොයාගන්නේ? ඒ වගේ දේවල් මෙතෙන්දී අපි තවත් ඇඩ් කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතනින් ගියාට පස්සේ අපි ඉදිරියට යනකොට SMD කැපැසිටර්, කොයිල්, රෙසිස්ටර් මේ හැමදේම මෙතන SMD කැපැසිටර් එක කොහොමද අපි පරීක්ෂා කරන්නේ? එතකොට පරීක්ෂා කරන මෝඩ් 3ක් අපි මේකෙදි දීලා තියෙනවා. මෝඩ් 3ක්. කන්ටිනියුටි මෝඩ් එකෙන් කොහොමද අපි පරීක්ෂා කරන්නේ? වෝල්ටේජ් මෝඩ් එකෙන් කොහොමද පරීක්ෂා කරන්නේ? ඊට පස්සේ අපි ohms රේන්ජ් වලින් කොහොමද මේක පරීක්ෂා කරන්න කියන එක මෙතනදී අපි දාලා තියෙනවා. ඊට පස්සේ මේවා හානි වුණාට පස්සේ කොමන් විදියට එන්න පුළුවන් ලෙඩ ටිකක් මෙතනින් අපි දාලා තියෙනවා. SMD කැපැසිටර් හානි වුණාට පස්සේ එන්න පුළුවන් ලෙඩ. හරිද? ඊළඟට ගත්තාම SMD රෙසිස්ටර් කොහොමද අපි පරීක්ෂා කරන්නේ? මේකත් ස්ටෙප් 3කට අපි දීලා තියෙනවා පරීක්ෂා කරන විදිය. හරිද? මේවත් හානි වුණාට පස්සේ මොන වගේ ලෙඩ දෙන්න පුළුවන් කියන එක මෙන්න මේ සරලව අපි මේ කියා දීලා තියෙනවා. මෙන්න මේ විදියට සම්පූර්ණම දේවල් අපි කරලා තියෙනවා. ඊට පස්සේ අපි යමු බලන්න නිකන් මේ ගොඩක් දේවල් තියෙනවා ඔයගලන්ට ඉගෙන ගන්න. පොත කියවන්නම ඕනේ ඉගෙන ගන්න. ඊට පස්සේ මෙතනදී අපි දාලා තියෙනවා රෙසිස්ටර් වර්ග හානි වුණාම කොහොමද චෙක් කරන්නේ මේක. දැන් LVR, HVR කියන්නේ රෙසිස්ටර්. මේවා අපි ගොඩක් දුරට චෙක් කරන්න ඕනේ ohms රේන්ජ් එක. මේක ohms වලින් තමයි චෙක් කරන්න ඕනේ LVR, HVR. ඒකේ oil පෙන්වනවා අනිවාර්යයෙන්ම ලයින් එක බ්‍රේක් වෙලා තියෙන කියන එක අපිට බලා ගන්න පුළුවන්. නැත්නම් මේ කොටස බ්‍රේක් වෙලා තියෙන්නේ. හරිද? මේ විදිහට හැමදේම සරලව මෙතනදී කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් යනකොට අපි පටන් ගන්නවා charging pin එක micro. ඒතකොට micro pin එක ගත්තට පස්සේ micro pin එකේ pin 5 value එක කොහොමද එන්න පුළුවන්? මේවා හානි වුණාම එන්න පුළුවන් ලෙඩ මොනවද? හරිද? මේකෙන් කොහෙටද යන්නේ ලයින් එක. මේ හැම එකක්ම දීලා තියෙනවා. ඊට පස්සේ මේ ටික හානි වුණාම step by step බලන්න මේ මෙතනදී අපි දාලා තියෙනවා VCC නැත්නම් V-bus pin එකේ දෝෂය. හරිද? එතකොට මේකට එන්න ඕනේ අනිවාර්යෙන් 5 voltage අපි check කරනකොට 5 voltage එක මේකට එන්න ඕනේ. මේකේ ප්‍රධාන කාර්යය තමයි මේ charging කියන්නේ chargerෙන් විදුලිය ලබා ගන්නා ප්‍රධාන පින් එක. සිදුවෙන දෝෂය පින් එක කැඩීම හෝ පාස්සන ලද ස්ථානයේ soldering joint බුරුල් වීම. ප්‍රතිඵලය ඒ කියන්නේ ඊළඟට අපිට එන්න පුළුවන් දෝෂය තමයි දුරකථනයේ කිසිසේත්ම charge නොවිය. no charging. හරිද? ඊට පස්සේ charger සම්බන්ධ කර ඇති පෙන්නුවත් බැටරිය ප්‍රතිශතය වැඩි නොවේ නම්. ඒ කියන්නේ මෙතෙන්දී අපි කියලා තියෙනවා charger සම්බන්ධ නැත්නම් charging පෙන්නනවා. නමුත් බැටරි percentage එක වැඩි වෙන්නේ නැත්නම් අපි ඊළඟට check කරන්න ඕනේ මොකද්ද? data minus සහ data plus කියන line වල තමයි දෝෂය තියෙන්න පුළුවන්. හරිද? මෙන්න මේ විදිහට මේක හැමදේම දීලා තියෙනවා. ඊට පස්සේ type C charging pin එක ගත්තට පස්සේ මේකේ pad value ටික නැත්නම් විස්තරය මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී ඇති වෙන්න පුළුවන් ගැටලු මෙන්න මේ විදිහට දීලා තියෙනවා. මෙන්න මේ විදිහට හැම එකක්ම සරලව ඔයගලන්ට IC එකක් IC එකක් ගානේ අපි ලබා දීලා තියෙනවා. දැන් ඊළඟට ගියාට පස්සේ අපි සාමාන්‍යයෙන් මේ තියෙන්නේ SW charging IC එක, switch charging IC. මේකේ line ටික නම් කරලා තියෙනවා, voltage ටික දීලා තියෙනවා, මේවා මොනවද වෙන්නේ කියලා මෙතනින් දීලා තියෙනවා හරියට. හරිද? ඊට පස්සේ ඒවැ GR value සහ voltage වෙන්න පුළුවන් දෝෂය. මෙතනදී මේ විදිහට මේ line එකක් ගානේ හාවුනට පස්සේ එන්න පුළුවන් දෝෂ ටික තමයි මේ දීලා තියෙන්නේ. ඔයගලන්ට පේන්නේ නැති
සියලුම ලයින් වල දෝෂ දීලා තියෙනවා. ඊට පස්සේ මේකේ ඇති වෙන පොදු ගැටලු මේ IC එකේ මේ charging IC එකේ ඇති වෙන්න පුළුවන් පොදු ගැටලු ටික මෙන්න මේ විදිහට අපි දීලා තියෙනවා. හරිද? මෙන්න මෙහෙම තමයි අපි මේ වැඩේ කරන් යන්නේ. ඊට පස්සේ මෙතනට ආවට පස්සේ මේ අද තියෙන ඕඩර් ටික මේ අද තියෙන ඕඩර් ටික තව print දෙකක් දෙන්න තියෙනවා. දෙකක් නෙමෙයි එකක්. එතකොට අද දවසට පොත් 6ක් යනවා. 1 2 3යි 4යි 5යි එන්න තියෙන එකයි පොත් 6ක් අද යනවා. මේ 6 තමයි අද දාන්නේ. හරිද? ඔයගලන්ටත් ඕන නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කියන්න. මෙන්න මේ විදිහට අපි පොත් 7 හදලා දෙන්න. 6 දෙනාම ලෑස්ති. එන්න. අද යනවා නිට්ටම් බෝට් එකක් යනවා. ඊට පස්සේ මිරිස්සට එකක් යනවා. මේකත් මාතර පැත්තට. ඊට පස්සේ ලුණාවිල කොහෙද මන්ද ඒක නෑ. ඒකට එකක් යනවා. ඊට පස්සේ හොරව පතානට අද එකක් යනවා. ඊට පස්සේ බටපොලට එකක් යනවා මේ කම්බලන්ගොඩ. ඊට පස්සේ මිනුවන්ගොඩට තව එකක් යනවා. මෙන්න මේ විදිහට පොත් 6 යනවා. මිනුවන්ගොඩට එකයි, බටපොලට එකයි, හොරව පතානට එකයි, ලුණුවිලට එකයි, මාතරට එකයි, අනිත් එක නිට්ටඹුවට මෙන්න මේ විදිහට යනවා. ඕගොල්ලන්ගේ ඕඩර්ස් තියෙනවා අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ ඕඩර්ස් දාන්න. රුපියල් 6000 වෙන්නේ. මේ විදිහට අපි සල්ලි දැම්මට පස්සේ ඔයගලන්ට බුක් එක ඔයගලන් ගෙදරටම කූරිය කරනවා. හරිද? මේ අපි දැන් කූරිය වලට ඔක්කොම රෙඩි කරලා තින්නේ දෙකේ කූරියකට. ඊට පස්සේ මේක අපි දෙකේ කූරියකට බාර දෙනවා. එතකොට හෙට හෝ අනිද්දා වෙනකොට ඔයගලන්ට අනිවාර්යයෙන්ම ඔයගලන්ගේ මේ පොත ලැබෙයි. එහෙනම් ඕඩර්ස් දාන්න තියෙන කට්ටිය 071 6 900 966 කියන මෙන්න මේ අංකෙට WhatsApp message එකක් දාගන්න. දාලා විස්තර ඉල්ලගන්න. එතකොට අපි ඔයගලන්ට මේකේ විස්තරය අනිවාර්යයෙන්ම දෙන්නම්. මේක මොනවද ඇතුළත් වෙලා තියෙන දේවල්, එතකොට account numbers අපේ කොහොමද අපි කූරිය කරන්නේ මේ හැමදේම විස්තරය අපි එතනදී ලබා දෙනවා. එතකොට මෙන්න මේ වගේ ඔයගලන්ට ලස්සන පොතක් repair සම්බන්ධව, ඒ කියන්නේ මෙච්චර ලොකු පොතක් repair සම්බන්ධව තියෙනවා. මේ පොත ගන්න කැමති කට්ටිය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයගලන්ගේ payment එක කරලා අපිට message එකක් දාන්න receipt එක. ඊට පස්සේ අපි ඔයගලන්ට මේ පොතේ වුණා. මේක A to Z තියෙනවා. charging pin එකේ ඉඳලා CPU දක්වා A to Z සියලුම ලෙඩ ටික දෙනවා. ඒ කියන්නේ ලයින් එකක් ගානේ එන්න පුළුවන් ලෙඩ ටික සහ common fault, voltage, GR value, DC reading මේ වගේ IC ගානක ගොඩක් දේවල් තියෙනවා. DC reading නම් common සියලුම දේවල් තියෙනවා. DC reading මම හිතන්නේ 60කට අධික ප්‍රමාණයක් තියෙනවා. 80ක් විතර තියෙනවා. ඊට පස්සේ iCharger box reading උත් 50කට අධික ප්‍රමාණයක් ඇති මේකේ. ඔක්කොම එක ඔයගොල්ලෝ බලද්දි. එහෙනම් අපි ගිහලා එන්නම් ඕඩර්ස් දාන්න තියෙන කට්ටිය අනිවාර්යෙන් ඕඩර්ස් එක දාන්න. ඔයගලන්ට දවස් 7 ඇතුළත අපේ මේ පැත්තෙන් අපි බුක් එක දානවා. දවස් 2ක් ඇතුළත ඔයගලන්ට අනිවාර්යෙන් බුක් එක හම්බ වෙනවා.